දලයේ සතු වීතොග සහල් කර වෙළඳ පොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර ලබන 18 සහ 19 පාර්ලිමේන්තුව යලි කැඳවීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ. එමෙන්ම භාවිතයෙන් ඉවත් කළ එන්නත් කාණ්ඩයේ වාර්තාව අද සවස නිකුත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. වීඇලයි මණ්ඩලයේ විසින් යල කන්නේදී මිලටගත් වී තොග වීඇලයි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මගින් සහල් කර ලක් සතොස්සා සම්පකාර ජාලය හරහා වෙළඳපොළ නිකුත් කිරීම පිණිස ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපායමාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගෙන තියෙනවා. ඊකෝට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. හිටපු කතානායකවරයා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ යම්කිසි තීරණයක් ගත්තද මේ සිදුවීම රියානතුරක් මේක අධිකරණ කටයුත්තක් 19 වෙනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි රජයට සම්බන්ධ පුද්ගලයෙක් යම්කිසි වරදක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්න දේවලුත් තියෙනවා. ඔහු ගමන් කරමින් හිටියේ අපේ බියගම ප්‍රාදේශ සභා මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට හවස 6:30ට පැවැත්වුණා. ආපදා අවස්ථාවකදී අපේ මන්ත්‍රීවරු කටයුතු කරමින් ඉන්නේ කොහොමද කියන එකත් ඒ වගේම මෙවැනි ආකාරයේ වැඩ යොදාගත්තට පස්සේ කටයුතු සිදු වෙන ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. මම ඒ සියලු දේවල් මෙතන කියන්න සූදානම් නැහැ. මේ ආපදාවෙන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයන් ආපදාවට ලක් වුණා. ඒක තමයි ආපදාවෙන් වාර්තා වුණු වැඩිම ආපදාවටපත් පුද්ගලයන් ප්‍රමාණය. ඉදිරි වර්ෂයේදී මේ ආපදා සහන කටයුතු සඳහා ආපදාවෙන් හානියට පත්වෙච්ච ජනතල පහසුකම් ගොඩනැගීම සඳහා ඒ වගේම නව නිවාස කිරීම සඳහා අමතර වශයෙන් රුපියල් බිලියන 500ක පරිපූර්ණක ඇසමේන්තුවක් ඉදිරිපත් කළා. එය සම්මත කරගත යුතුයි පාර්ලිමේන්තුවේ. එය 18 පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා 19 විවාද කරලා 19 හවස සම්මත කරගෙන තමයි බලාපොරොත්තුව. ඒ සඳහා පාර්ලිමේන්තුව මේ දවස් දෙකේ කැඳ වෙනවා. සෙප්ටන් ඉන්ජෙක්ෂන් එකේ එන්නත මේ වන විට භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒක දැන්ට වාර්තාව අදවසෙක නිකුත් වේවි. ඒ වගේම මේ මරණ දෙක සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වමින් යනවා. මේ මරණ දෙකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියන එක ගැන මේ මාන් ෆාමසිටිකල්ස් කියන සමාගම ලියාපදිංචි වෙලා තිබෙන්නේ 2022 දෙසැම්බර් 23. ඔවුන්ට අවුරුදු 5ක ලියාපදිංචියක් ලබා දීලා තිබෙනවා. මේ NMR එකේ ලියාපදිංචි වෙච්ච සමාගම වෙන්නේ ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් පරීක්ෂණ කටයුතු කරනවා. samples ka batch sample සමාවෙන්න batch. මාධ්‍ය සමීක්ෂණ වාර්තා රජයේ මැදිහත් වීමෙන් නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රජා බලගැන්වීමේ මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ සුදේශ් ජයවර්ධන පවසනවා. විනිවිද භාවයකින් යුත් ක්‍රමවේදයක් මීට අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රුපියල් කෝටි 150ක බජට් එකක් පෞද්ගලික සමාගම් ආයතන වෙළඳ දැන්වීම ආශ්‍රිතව අදාළ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවලට ගෙවීම සිදු කරනවා. දැන්වීම ප්‍රචාරණ ක්‍රියාවලිය සහ ඒ කර්මාන්තය ආශ්‍රිතව වෙළඳ දැන්වීම ඉදිරිපත් කිරීමේ ඒ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන්ම නියාමනය කරන දර්ශකයේ විදිහට භාවිතා වෙන්නේ මාධ්‍ය සමීක්ෂණ වාර්තා. මෙන්න මේ මත සමීක්ෂණ කරන ඒ ක්‍රියාවලිය රජය මගින් අනිවාර්යයෙන්ම නියාමනය කිරීම සඳහා ප්‍රවේශයක් ගත යුතු. මිනිස්සු අහනකොට කොහොමද ඒක කරන්න කියලා පාරිදෘශ්‍ය භාවයකින් උත්තරයක් ලැබෙන්නේ නැති වෙනකොට වෙන්නේ ඒ ක්‍රියා ප්‍රතිපාටිය සම්බන්ධයෙන් සැකයක් මතුවෙන එක. සමහර මත සමීක්ෂණ හරිම හාස්‍යජනකයි. මේක නිවැරදි විදිහට විනිවිද භාවයෙන් යුතුව පාරදෘශ්‍ය භාවයෙන් යුතුව සිද්ධ නොවනෝ නම් එයින් සිද්ධ වෙන අහිතකර බලපෑම් සමාජයේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි යෝජනා කරනවා ප්‍රේක්ෂක මත සමීක්ෂණය කියන එක. ටෙක්ටිව් සම්ප්‍රදායට අනුව නොවි මීට වැඩි විවෘත භාවයකින් විනිවිද භාවයකින් ප්‍රේක්ෂකින්ට මේ පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති වෙන ආකාරයෙන් සිද්ධ වෙනවා නම් හොඳයි කියන එක. රේටින්ග්ස් දෙන ක්‍රියාවලිය බ්ලැක් බොක්ස් එකක් වගේ තමයි. ඒ කියන්නේ ඒකට දත්ත ගන්න විදිහක්, දත්ත විශ්ලේෂණය කරන විදිහක් කිසි දෙයක් ගැන ජනතාවට තොරතුරු හෙළි වෙන්නේ නැහැ. අවසානයේ ප්‍රතිඵල විතරක් එළියට එනවා. කවුරු හරි මේ රේටින්ග්ස් ක්‍රමවේදය උල්ලංඝනය කරනවා නම් එහෙමත් නැත්නම් මේකෙදී මොනවා හරි වෙනස්කම් කරනවා නම් මාධ්‍ය ආයතනයකට ජනතාවගේ කැමැත්ත ජනතා පරමාධිපත්‍ය කියලා අපේ ජනතා පරමාධිපත්‍ය බලය ඔබ සතුයි අපි ජනතා පරමාධිපත්‍යයට අනුව ක්‍රියාත්මක කරනවා කියන එක ඇත්තටම වචනයකට පමණක් සීමා වෙනවා. ප්‍රදේශවාසීන් පිරිසකගේ වද හිංසාවට ලක්ව පිලිස්සුම් තුවාල සහිතව සිටි වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මිහින්තලේ සීප්පුකුළුම ප්‍රදේශයෙන්.
පාදයේ ආබාධයක් සහිත වනාලියෙකු පසුගිය දින කිහිපය පුරා මිහින්තලේ සීප්පුකුළුම් ප්‍රදේශයේ සැරිසරන ආකාරය දක්නට ලැබුණා. අලියා පළවා හැරීමට උත්සාහ කළ ගම්වාසීන් පිරිසක් ගිනිපන්දම් භාවිතයෙන් මෙම අලියාගේ පාදයක් පුළුස්සා දමා ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම එහි සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණේ මෙලෙසින්. පිලිසුම් තුවාල ලැබූ වනාලියා එම ප්‍රදේශයේම ගෙවත්තක ඉතා අසාධ්‍ය තත්වයෙන් වැටී සිටියා. පසුව අනුරාධපුර අඩවි වන නිලධාරීන් අලියාට ප්‍රතිකාර කළද ඉන් පළක් වූයේ නැහැ. මෙම වනාලියා අද පසුරුවේ මියගියේ මනුස්සකම නැති මිනිසුන් ගැන ලොවටම පසක් කරමින්. ශ්‍රී ලංකාවේ කසකස්ථාන තානාපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව හමු වී තිබෙනවා. ආපදාවටපත් ජනතාවට සහන ලබා දීම පිළිබඳවයි එම හමුවේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ. මේ අතර සහනාධාර රැගත් තවත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ කසකස්ථාන් තානාපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. දෙතුවා සුළුකුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සහ ආපදාවන්ටපත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳවයි මෙහිදී අවධානය යොමු ඇත්තේ. ශෝර්යා නැමැති ඉන්දියානු විරලාරක්ෂක නෞකාවෙන් ටොන් 50ක් බරැති වියලි සලාකතොගයක් ඊයේ මෙරටට එවනු ලැබුවා. ඒ සාගර බන්දු මෙහෙයුම යටතේ මෙම ආහාර තුගය ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ විසින් නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොළතුවක්කු වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා. මහවැලේ ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අධ්‍යයන 2 රජයේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාරයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව එම ණය කිවිසුම කොළඹ භාණ්ඩාගාරයේදී ඊයේ අත්සන් කෙරුණා. මේ අතර ආපදාවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වීමේ අරමුණින් අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝහිදී බෙන්ඩිගෝහි පීස් ඔෆ් සිලෝන් සංවිධානය සහ ටීම් අපේ සංවිධානය එක්වයි මෙය සංවිධානය කර ඇත්තේ. විවිධ ආහාර වර්ග පිළියෙල කරමින් ඒවා අලෙවි කර ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ සහන අරමුදලට බැර කිරීමට කටයුතු කිරීම මෙහි විශේෂත්වයක්. අපි මේ කටයුත්ත ආරම්භ කළේ මීට පැය කිහිපයකට පෙර. දැන් මෙහි අවසානයේදී අපි මේ වෙන වැඩකට මුල පුරන්නේ මේ දැන් නිදන් කරන දේ බෙන්ඩිගෝ පමණක් නොවේ, මෙල්බන් පමණක් නොවේ. මේ අතර ගංවතුරින් සහ නායම් වලින් විපතටපත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විද්‍යාර්ථීන් 350 දෙනෙකුට මුදල් ආධාර ලබා දී තිබෙනවා. ඒ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගුඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන්ගේ මූලිකත්වයෙනුයි. දක්ෂිණාංශික මිටිපහරින් වමේ ගමන නැවැත්වීමට ඉඩ දෙන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ලාංකේය වාමාංශික ව්‍යාපාරයට වසර 90ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. වාමාංශික ව්‍යාපාරයට වසර 90ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. මෙහි ආරාධිත අමුතන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වූ ඩී.යු. ගුණසේකර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, අසංක නවරත්න, පාටලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2022 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කළ වාර්තා. එහි කියනවා කලාපීය බලතරගය සඳහා වන 21 වෙනි සියවසේ තරගයේදී අරගලයේ එපිසෙන්ටර් එක නාභිය ශ්‍රී ලංකාව බලවත් රාජ්‍ය ශ්‍රී ලංකාව 1956